කාර් එකක් බලන බජට් එක කීයද? තාත්තේ මම දැර්ක අපේ අම්මා වගේ එක්කෙනෙක් මේ තියෙන්නේ මමයි පුතයි එකතු වෙලා හදපු ගෙදර. මම යනවා. මට ඇති වෙලා තියෙන්නේ. අනේ ඉන්න ස්ට්‍රෝබරි ඉන්න. මං යනවා දොඩම. අඬන්න එපා තාත්තේ. එයා ගියාට පුතේ මේක හරියන්නේ නෑ. මිනිස්සු එන්නේ නෑ මේව බොන්න. ඔයා හදන්නකො තාත්තේ. ඒම හිතන්න එපා. ස්ට්‍රෝබරිනා මම හෙව්වෙත් ඔයා වගේ එක්කෙනෙක්. මාත් හෙව්වේ ඔයා වගේ එක්කෙනෙක්. පේරෝ මම කිව්වේ තාත්තේ පේනවනේ සෙනග. ඔව් පුතේ අපිට ඉක්මනට දියුණු වෙන්න පුළුවන්. පේරෝ මොනාද මේ වෙන ගෑණියෙක් එක කරන්නේ ඔයා? මේ ඉන්නේ මගේ ඇත්තම ගෑණි. තමුසේ තියන් හිටියේ ෆන් ගන්න විතරයි. සර්ලා කාර් එකක් බලන බජට් එක කීයද? සල්ලි ප්‍රශ්නයක් නෑ. අපිට තියෙන හොඳම වාහනේ දෙන්න අලයෝ. අනේ දොඩමෝ මට සමා වෙන්න. ඔයා තමා මට ඇත්තටම ආදරේ එක්කෙනා. තමුසේ වෙන එකෙක් ගාවට ගියා නම් ඒ විදිහට ඔන්නව මං ගාවට එන්න එපා. අනේ මම ලොකු අතු හොයන්න ගිහිල්ලා මට ඇත්තටම ආදරේ කරමු දොඩමවත් නැති කරගත්තා. තාත්තේ මම දැර්ක අපේ අම්මා වගේ එක්කෙනෙක් අතන කුණු කරනවා. අපි ගිහින් බලමු පුතේ. අනේ මේ දොඩම නේද? ඔයාලට කරපු දේ නිසා අද මට කන්නත් නෑ. හරි ස්ට්‍රෝබෙරිනා අන්තිම පාරට සමාව දෙන්න. එන්න අපි එක්ක. ස්ට්‍රෝබෙරිනා මේ තියෙන්නේ මමයි පුතයි එකතු වෙලා හදපු ගෙදර. අනේ දෙවියනේ මේ ගෙදර ලොකු ස්ට්‍රෝබෙරිනා ඔන්න මම ආවා. මහත්තයා ගෙදරින් යනකන් ඉඳලා ඉක්මනට යමු වෝටර්මෙලනෝ. අපි දෙන්න ෆන් එකක් ගන්න. දොඩමෝ මම ප්‍රෙග්නන්ට් වෙලා. ඒ කියන්නේ ස්ට්‍රෝබෙරිනා මම අයත් තාත්තා කෙනෙක් වෙන්න නේද යන්නේ? මේ ඇවිල්ලා කොමඩු බබෙක් නේද? මේක ඇවිල්ලා මගේ ළමෙක් නෙමේ. මම ඔයාට තේරුම් කරන්නම්. දොඩමෝ මගේ මෝඩකම මේක. එකපාරක් වැරද්දක් කරපු ගෑණියෙක්ට ආයෙත් පාරක් කවදාවත් සමාව දෙන්න හොඳ නෑ. අනේ දොඩමෝ